ඔයා කිලෝමීටර් 20ක් උස කන්දක් මුදුනට නැග්ගොත් ඔයාගේ ශරීරයේ තියෙන ජලය නටලා වාෂ්ප වීම ආරම්භ වෙනවා කියලා ඔයා දන්නවද? අපි අද ඒ ගැන කතා කරමු. ද්‍රවයක් නටමින් වාෂ්ප වෙන උෂ්ණත්වය අපි හඳුන්වන්නේ තාපාංකය කියලා. ද්‍රවයක තාපාංකයට වායුගෝලීය පීඩනය ඍජුවම බලපානවා. වායුගෝලය මගින් ද්‍රවය පල්ලෙහාට තල්ලු කරගෙන ඉන්න නිසා තමයි ද්‍රවාංශු වලට වාෂ්ප වෙලා වායු කලාපයට යන්න බැරි වෙලා තියෙන්නේ. එහෙම වාෂ්ප වෙන්න නම් මේ ද්‍රවාංශු වල තියෙන චාලක ශක්තිය, ඒ කියන්නේ බැගවිල්ල අර ඉහළින් යෙදෙන තල්ලුවට වඩා වැඩි වෙන්න ඕනි. අපි ද්‍රවයක් රත් කරන්න මෙන්න මේ ද්‍රවාංශු වල චාලක ශක්තිය, එහෙම නැත්නම් එයාගේ තියෙන දැගලිල්ල වැඩි වෙනවා. මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනය පැස්කල් ලක්ෂයක් වෙනවා. මෙන්න මේ මුහුදු මට්ටමේදී ජලයේ තාපාංකය සෙල්සියස් 100යි. ඒ කියන්නේ ජලය සෙල්සියස් 100ට රත් කළාම ඒ ජලාණු වල තියෙන චාලක ශක්තිය නැත්නම් අර දැගලිල්ල ප්‍රමාණවත් වෙනවා අර වායුගෝලයේ ඉහළින් යෙදෙන තල්ලුව ඉක්මවා වායු කලාපයට ගමන් කරන්න. ඉතින් ද්‍රවය හැමතැනින්ම ද්‍රවය බුබුලු විදිහට පිට වෙනවා. අපි ඒක කියනවා ද්‍රවය නටමින් වාෂ්ප වෙනවා කියලා. අපි කන්දක් දිගේ ඉහළට ගමන් කරනකොට අපේ ඔළුවට උඩින් තියෙන වායුගෝලයේ උස ටික ටික අඩු වෙනවා. ඒ කියන්නේ වායුගෝලීය පීඩනය අඩු වෙනවා. මේ විදිහට වායුගෝලීය පීඩනය අඩු වෙනකොට ජලය මත යෙදෙන තල්ලුවත් අඩු වෙන නිසා ජලයට සෙල්සියස් 100ට වඩා අඩු උෂ්ණත්වවලදී නටලා වාෂ්ප වෙන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ අපි ඉහළට යන්න වායුගෝලීය පීඩනය අඩු වෙනවා. ඒක නිසා ජලයේ නටන උෂ්ණත්වයත් අඩු වෙනවා. දැන් ඔයා හිතන්න කිලෝමීටර් ගාණක් උස කන්දක් තියෙනවා. ඔයා ඒක දිගේ නැගගෙන ඉහළට යනවා. ඔයා කිලෝමීටර් 8ක් 9ක් විතර ඉහළට ගියාම ඔයා වතුර නටනවා කියලා හිතන්න. අන්නේ උසේදී වතුර නටන්නේ සෙල්සියස් 100 දී නෙවෙයි. මොකද දැන් ඉහළට ගමන් කරලා වායුගෝලීය පීඩනය අඩුයි. සාමාන්‍යයෙන් කිලෝමීටර් 8ක් 9ක් තරම් ඉහළට ගියොත් වතුර නටනවා සෙල්සියස් 70 දී. ඒ කියන්නේ ඔයා දැන් තේ ටිකක් හදනවා නම් කිලෝමීටර් 8ක් 9ක් උස කන්දක් මුදුන ඉඳන් ඔයා මේ වතුර එක රත් කරනකොට වතුර නැටීම සිද්ධ වෙනවා සෙල්සියස් 70 දී. ඔයා තවත් ඉහළට ගමන් කරනවා කියලා හිතන්න. ඔයා මේ විදිහට කිලෝමීටර් 19ක් 20ක් විතර උඩට ගියොත් වතුර නටනවා සෙල්සියස් 37 දී. සෙල්සියස් 37 කියන්නේ අපේ දේහ උෂ්ණත්වය, අපේ ශරීර උෂ්ණත්වය. එහෙනම් සෙල්සියස් 37 දී ජලය නටනවා කියන්නේ ඔයාගේ ශරීර උෂ්ණත්වයේදී දැන් ඔයාගේ තියෙන ජලය නටන්න පටන් ගන්නවා. ශරීරයේ අභ්‍යන්තරයේ තියෙන ජලය නෙවෙයි ඒවා පේශීයෙන් ආවරණය වෙලානේ. මතු පිට තියෙන ජලය නටමින් වාෂ්ප වෙනවා. ඒ කියන්නේ ඔයාගේ ඇස්වල තියෙන ජලය, තෙතමනේට තියෙනවනේ ජලය, ඒවා නටලා වාෂ්ප වෙනවා. ඔයාගේ කටේ තියෙන කෙල නටන්න පටන් ගන්නවා. නටලා වාෂ්ප වෙනවා. මේ විදිහට ඔයාගේ මතු පිට තියෙන ජලය සියල්ල නටමින් වාෂ්ප වීම ආරම්භ වෙනවා කිලෝමීටර් 19ක් 20ක් තරම් උස කන්දක් මුදුනේදී. ඒ කියන්නේ සරලව ඔයා නිකන් මකරෙක් වගේ වෙනවා. නහයින් කටින් දුම් දාන්න පටන් ගන්නවා. මට මතක් වෙනවා කවියක් තියෙනවා. ඒ කවිය කියන්නේ ආකිමිඩිස් සියදිවි නසාගනි. මේ ප්‍රසන්න ගුණසේන නියෝජ්‍ය මහත්වරයා මට කවියක් මතක් වෙනවා. ආකිමිඩිස් සියදිවි නසාගනි කියලා. ආකිමිඩිස් කියන ඕනට පේනවා වගේ අයවැයත් නිකන් ඔයාට නිකන් ඒක දන්නේ නැතුව අද පාර්ලිමේන්තුවේනේ අර ආකිමිඩිස් සියදිවි නසාගනි කියලා කවියක් තියෙනවා නේද? සක්කාර මැද තීන්ත වලට සතුටුයි. බාල්දිය කොහේදයි අමතකයි. ඔන්න කවිය හරවනවා වංගුවකින් වෙනම පාරකට හරවනවා. ලයිට් කඩයක ලයිට් එලියට ඇතෙයි දවල් වරුවෙත් වැඩ කර රැට් ඕටී කරන මැස්සේ. දැන් අපි මේකේ ප්‍රායෝගික තත්ත්වය කතා කරමු. පෘථිවියේ කිලෝමීටර් 20ක් උස කන්දක් නැහැ. පෘථිවියේ තියෙන උසම කන්ද වෙන එවරස්ට් වල උසත් කිලෝමීටර් 8.8ක් විතර වෙන්නේ. අන්නේ එවරස්ට් මුදුනේදී අර මං කලින් කිව්වා වගේ කිලෝමීටර් 8ක් 9ක් වගේනේ වතුර නටනවා සෙල්සියස් 70 දී. ඒ කියන්නේ ඔයා එවරස්ට් කන්ද මුදුනේදී තේවක් කරන්න ගියොත් වතුර නටන්නේ සෙල්සියස් 70 දී. දැන් මෙහෙමයි කන්දක් මුදුනට යනකොට පීඩනය අඩු වෙන නිසා අපිට හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වෙනවා. ඒ නිසා මේ දැන් මේ ඉන්නා වගේ එවරස්ට් මුදුනට ගිහින් තේවක් කරන්න ඒව කරන්න අමාරුයි. අපිට ඔක්සිජන් ටැංකියම හයි කරගෙන තමයි යන්න වෙන්නේ. මම මේ නිකන් උස ගැන විතරක් කියන්නේ. ඒතකොට පෘථිවියේ තියෙන උසම කන්ද එවරස්ට් නිසා අපිට ඊට වඩා උසකට නගින්න බෑ. හැබැයි අපේ මේ සෞරග්‍රහ මණ්ඩලය ගත්තොත් අඟහරු වල තියෙනවා කිලෝමීටර් 25ක් උස කන්දක්. අපි ඒක හඳුන්වන්නේ ඔලිම්පස් කන්ද කියලා.
පෘථිවියත් ඔලිම්පස් කන්ද කියලා එකක් තියෙනවා. ඒක නෙවෙයි මේ කියන්නේ. අපි නිකමට හිතමු මෙන්න මේ ඔලිම්පස් කන්ද පෘථිවියේ තිබුණයි කියලා. එහෙනම් අන්නේ කන්ද දිගේ කිලෝමීටර් 19ක් 20ක් විතර උඩට යනකොට ඔයාගේ දේහ උෂ්ණත්වයට ජලය නටන්න පටන් ගන්නවා. මොකද ඒ වගේ උසකදී කිලෝමීටර් 19ක් 20ක් වගේ උසකදී ජලයේ තාපාංකය සෙල්සියස් 37ට අඩු වෙනවා. ඒ කියන්නේ ඔයාගේ දේහ උෂ්ණත්වයට සමාන වෙනවා. ඉතින් ඔයාගේ ඇස් වලින් නහයෙන් කටින් ජලය වාෂ්ප විදිහට නටලා පිට වෙනවා. සරලව ඔයා මකරෙක් වෙනවා. නමුත් ඉතින් ඇත්තටම එහෙම කන්දක් නැති නිසා මේ දේ අපිට ප්‍රායෝගිකව අත්විඳින්න වෙන්නේ නැහැ. එතකොට කාට හරි හිතෙන්න පුළුවන් දැන් එහෙනම් ගුවන් යානයක යනකොට අපි සාමාන්‍යයෙන් ගුවන් යාන ගත්තොත් එහෙම ගුවන් යාන ගොඩක් උඩින් යනවා කියලා පේනවනේ. එතකොට ඒක මේ විදිහට වෙන්නේ නැද්ද කියලා. නෑ ඇත්තටම එහෙම වෙන්නේ නෑ. මොකද ගුවන් යාන ඔය කිලෝමීටර් 20ක් විතර ඉහළින් නෙවෙයි ගමන් කරන්නේ. ඊට වඩා ගොඩක් පහතින්. සාමාන්‍යයෙන් ඔය රොකට් එකක් සමහර ප්‍රහාරක ජෙට් යානා වගේ නම් ඔය වගේ උසකින් ගමන් කරන්න පුළුවන්. හැබැයි එහෙම ගියත් ඒගොල්ලන්ට හානියක් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ආවරණය කරපු ගුවන් යානයක් ඇතුලේ යන්නේ. ඒගොල්ලන්ගේ ගුවන් යානයේ ඇතුලේ පීඩනය පල්ලෙහා තියෙන වායුගෝලීය පීඩනයම තමයි තියෙන්නේ. ප්‍රෙෂර් එක අඩු වෙන්නේ නැහැ. ඒ හින්දා ඒගොල්ලන්ට එහෙම ජලය නැටීමක් සිද්ධ වෙන්නේ නැහැ ඒගොල්ලන්ගේ ශරීරවල. එහෙනම් දැන් මේ කියපු කතන්දරේ තියෙන වැදගත්කම මොකක්ද? ඒ කියන්නේ එච්චර උසකට අපිට යන්නත් බැරි නම් කන්දකුත් නැත්තම්. ඉතින් මේක ගැන දැනගෙන මොකටද? මේක ඇත්තටම වැදගත් ප්‍රයෝජනයක් තියෙනවා. දැන් මේ විදිහට පීඩනය අඩු වෙනකොට වතුර නටන උෂ්ණත්වය අඩු වෙනවා නම් ඒකේ විලෝමය, ඒ කියන්නේ පීඩනය වැඩි කළොත් වතුර නටන උෂ්ණත්වයත් වැඩි වෙන්න ඕනි. මෙන්න මේක අපි ඇත්ත ජීවිතයේදී ප්‍රයෝජනෙට ගන්නවා. උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ගේ ගෙවල් වල ඇති ප්‍රෙෂර් කුකර් එක කියලා එකක්. පීඩන උදුන. මෙන්න මේ ප්‍රෙෂර් කුකර් එකේදී කරන්නේ ඒක ඇතුලේ ප්‍රෙෂර් එක වායු පීඩනය වැඩි කරනවා. එතකොට වතුර නටන්නේ සෙල්සියස් 100 නෙමෙයි 100ට වඩා ඉහළ උෂ්ණත්වවල. සාමාන්‍යයෙන් ප්‍රෙෂර් කුකර් එකක ජලය නටන්නේ සෙල්සියස් 120. කාට හරි හිතෙන්න පුළුවන් ඉතින් මොකටද එහෙම නටවගෙන කියලා. නෑ ඒකේ ප්‍රයෝජනයක් තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගමු. ඔන්න ඩෙන්ටල් එකක් තියෙනවා. ඒ කියන්නේ දන්ත ශල්‍යාගාරයක්. ඒ ඩෙන්ටල් එකේදී ඒ ලෙඩ්ඩුන්ගේ දත් පරීක්ෂා කරන්න දත් පුරවන්නේ පාවිච්චි කරන උපකරණ තියෙනවනේ. එක්කෙනෙක්ගේ පාවිච්චි කරපු උපකරණයක් ඊළඟ එක්කෙනාටත් පාවිච්චි කළොත් එයාගේ විස බීජ අනිත් කෙනාට ගමන් කරන්න පුළුවන්. ඕක වළක්ව ගන්නේ උණු වතුරේ මෙන්න මේ උපකරණ තැම්බීමට ලක් කරලා. ඒ කියන්නේ අර තියෙන වෛද්‍ය උපකරණ ටික නටන උණු වතුරේ රත් කරනවා. හැබැයි ඔය තියෙන බැක්ටීරියා බහුතරයක් පරිණාමිකවම හැඩගැහිලා තියෙනවා සෙල්සියස් 100 දී මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න. එතකොට වතුර නැටෙව්වත් වැඩක් නැහැ. ඒගොල්ලෝ විනාශ වෙන්නේ නැත්තම්. අන්න ඒ හින්දා ඒ වෙලාවට ඔය ඩෙන්ටල් වල දන්ත ශල්‍යාගාර වල වතුර නටවන්නේ ප්‍රෙෂර් කුකර් එකක දාලා. ඒ කියන්නේ අර උපකරණ ටික ප්‍රෙෂර් කුකර් එකක දාලා තමයි රත් කරන්නේ. එතකොට වතුර නටන්නේ සෙල්සියස් 120 දී නිසා අර බැක්ටීරියා වෛරස් වගේ ඒවාට ඒකට ඔරොත්තු දෙන්න හැකියාවක් නැහැ. ඉතින් ඒගොල්ලෝ විනාශ වෙලා යනවා. අන්න ඒ විදිහටයි දන්ත ශල්‍යාගාරවලදී උපකරණ පිරිසිදු කිරීම කරන්නේ. එතන පාවිච්චිලා තියෙන්නේ අපි දැන් මේ කතා කරපු පීඩනයත් එක්ක ජලය නටන උෂ්ණත්වයේ වෙනස් වීම කියන එක.